මේ සීරීස් එක රිලීස් වෙන්නේ 2013 අවුරුද්ද. කොහොම සීසන් 4ක් තියෙනවා. එක සීසන් එකේ එපිසෝඩ් 10ක් විතර වගේ තියෙනවා. ඒ වගේම මේකේ ලූකස් හුඩ් කියන මේන් කැරක්ටර් එක ඇන්තනි ස්ටාර් රඟපානවා. මේකෙත් ඉතින් එයා අර හෝම්ලෑන්ඩ් එක දුන්නා වගේ සුපිරි අයිකනික් පර්ෆෝමන්ස් එකක් තමයි දෙන්නේ. මේ සීරීස් එකේ මේන් කැරක්ටර් විදිහට ඉන්නවා ලූකස් හුඩ්. මෙයා හොරෙක්. මෙයා මේ ඩයමන්ඩ් හයිස්ට් එකක් වැරදලා ඉවරලා ඊට පස්සේ හිරේ යනවා. ඊට පස්සේ අත් එක්ක මුලින්ම ඩයමන්ඩ් හයිස්ට් එක කරපු එයාගේ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් උයි මේ ඩයමන්ඩ්ස් ටිකයි හොයාගෙන මෙයා ආපහු එනවා. අවුරුදු ගානකට පස්සේ මෙහෙම වෙනකොට මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන මිනිහෙක් එක්ක බැඳලා ළමයි දෙන්නෙකුත් දැන් ඉන්නවා. ඉතින් මෙයාට අන්තිමේ ඩයමන්ඩ්ස් ටිකක් නැහැ, එයාගේ කෙල්ලත් නැහැ, අවුරුදු ගානක් හිරේ හිටපෙක විතරයි තියෙන්නේ. ඉතින් මේ මිනිස්සයා මේ කෙල්ල ඉන්න ටවුන් එකේම ෂෙරිෆ් විදිහට පත් වෙනවා. ඉතින් හොරකම් කරලා හිරේ ගිය මිනිහෙක් කොහොමද ෂෙරිෆ් වුනේ කියන එක බලපු කට්ටිය දන්නේ නැතිනේ. ඉතින් මේ ලූකස් හුඩ් කියන කැරක්ටර් එක ඇවිල්ලා ඇන්ටි හීරෝ කෙනෙක්. ඒ කියන්නේ මෙයා එන ෆ්ලෝඩ් කැරක්ටර් එකක්. හොඳ ඉන්ටෙන්ෂන් තියෙන ගැන හොඳ දේවල් තමයි කරන්නේ. උනාට නරක මෙතඩ්ස් වලින් මේ සීරීස් එක ගොඩක් ඇබ්බැහි වෙලා බලන් හිතෙන්නේ තන්නේ හින්දාමයි. ඒ වගේම මේකේ ඉන්නවා විලන් කැරක්ටර්ස්ලා. එක්කෙනෙක් ගත්තාම කායි ප්‍රොක්ටර්. මෙයා ඇවිල්ලා ඉස්සර ආමිෂ් ඩයල්ලා දැන් ඇවිල්ලා වෙලා කෝල් බ්ලඩඩ් ක්‍රයිම් බොස් කෙනෙක්. පොර ඇවිල්ලා ඉතින් කාම් ක්ලැසි හැබැයි සයිකෝ ඩයල්ලා. ඊළඟට ආයි තව ඉන්නවා චේටන් ලිටල් ස්ටෝන්. මෙයා ඇවිල්ලා නේටිව් ඇමරිකන් එක රෙඩ් ඉන්ඩියන් වෝලෝඩ් කෙනෙක් වගේ ඩයල්ලා. පොර ඇවිල්ලා කෙලිම ජයන්ට් කෙනෙක් වගේ අන්ස්ටොපබල් සැවේජ් ඩයල්ලා. මිනිහාට නීතියෙන් වැඩක් නෑ, බයක් කියලා එකක් නෑ. මිනිහාට තින්නේ අර රේජ් එක විතරයි. ආයි තව කැරක්ටර්ස් ඉන්නවා. ඇනස්ටාසියා, ඒ කියන්නේ කැරි, මේ දෙන්නම එක්කෙනෙක්. එයා තමයි ඉතින් ලූකස් හුඩ්ගේ පර්ණ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ආයි ඇවිල්ලා මේ සීරීස් එකේ සුපිරිම ඉන්ටරෙස්ටිං ඩයල් එක ඩ්‍රැග් ක්වීන් කෙනෙක් ඉන්නවා, ජොබ් කියලා. පොරණ නියම කැරක්ටර් එකගේ ඇක්ටින් උත් නියමයි. මේ ෂෝ එක ලස්සනට ඉස්සරහට ගෙනියන්න පට්ට ආසාවෙන් බලව එක රීසන් එකක් තමයි ජොබ්. එක එක වෙලාවට දෙන ආතල් කමෙන්ට්ස් එහෙම පට්ට ෆන් මෙයා දෙන ඒවා. This is Diane von Furstenberg, chica. Shoot, go get pregnant. ඉතින් මේ බැන්ෂි කියලා කියන්නේ USA වල මේ පෙන්සිල්වේනියා කියන ස්ටේට් එකේ තියෙන පොඩි ටවුන් එකක්. ඉතින් ටවුන් එක පොඩි වුණාට මේක ඇතුලේ වෙන දේවල් නම් මාරාමුතු ඒවා. කාම් ටවුන් එකක් වගේ පෙන්වන්නට මේකේ පුරාම එක එක සීක්‍රට් සෑහෙන ගොඩක් තියෙනවා. මේ සීරීස් එකේ මම දකින තව ගොඩක් වැදගත් දෙයක් තමයි මේ ආගම් සහ සංස්කෘතික සීන් එකේ තියෙන මේ ක්ලෑෂ් එක. දැන් මේකින මේ ආමිෂ් කට්ටිය ගත්තාම පස්සේ ඒගොල්ලෝ පිළිපදින්න එක්තරාම් විදියක්. ඒගොල්ලෝ එක ක්ලෑෂ් වෙනවා අනිත් කට්ටිය. ඒ වගේම මේක ඉස්සරහා සීසන් වලට යනකොට මේ රේසිස්ට් එවුන් සෙට් එක නෑ. කියන්නේ මේ වයිට් පවර් සීන් එකේ ඉන්නේ ඌ එහෙම. ඉතින් උන් ඇවිල්ලා සුදුහම නැති අනි හැම එකක්කම ක්ලෑෂ් වෙනවා. ආයි ඉන්නවා මේ නේටිව් ඇමරිකන්ස්ලා සෙට් එක. උන් ගත්තාමත් එහෙමයි ඒගොල්ලොත් හැමිස්සෙම අනිත් සිටි එකේ ඉන්න කට්ටියත් එක්ක ක්ලෑෂ් වෙනවා. මේ සීරීස් එකේ මම දකින තව ගොඩක් වැදගත් දෙයක් තමයි මේ කැරක්ටර්ස් වලින් ෆුල් ඩෙප්ත් එක. ඒ වගේම මේකට සුපිරි කාස්ට් මෙම්බර්ස්ලා සෙට් එකකුත් ඉන්නවා. ඒ අදාළ කැරක්ටර්ස් ඇත්ත කියලා හිතන විදිහට ඩීප් බෑග්ග්‍රවුන්ඩ් එකක් එක ලස්සනට රයිට් කරලා තියෙනවා. ඉතින් මේ සීරීස් එක ගත්තාම පස්සේ මේකේ මේන් ප්‍රොටැගනිස්ට් ඉන්නවා ලූකස් හුඩ්, ඇන්ටැගනිස්ට් විදිහට ඉන්නවා කායි ප්‍රොක්ටර්. ඉතින් මේ කැරක්ටර්ස් දෙක ගත්තාම පස්සෙත් මේ දෙන්නගෙත් පොඩි පොඩි සමානකම් ටිකකුත් තියෙනවා. ඔගොල්ලෝ හිතලා බලන්න දැන් ලූකස් හුඩ් කියන්නේ හොරෙක්. මේ මාෆියා බොස් කෙනෙක් ගාව වැඩ කරපු හොරෙක්. මේ මිනිස්සයාව ඊට පස්සේ මේ හොරකම හින්දා හිරේට ගියාට පස්සේ මේ හිරේගේ ඇතුලේ එක එක වෙන දේවල් වලින් මෙයා සම්පූර්ණ වෙනස් මිනිහෙක් වෙනවානේ. අර ඇල්බයිනෝ ඩයල් එක වද දෙයිලා දීලා මේ අවුරුදු ගානක් තිස්සේ ගුටි කාලා හැම වෙලා මේ මිනිස්සයා සම්පූර්ණයෙන්ම වෙනස් මිනිහෙක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. ඉතින් කලින් කොහොම මිනිහෙක් වෙලා හිටියත් දැන් ලූකස් හුඩ් සම්පූර්ණ වෙනස් මිනිහෙක් වෙලා ඉවරනේ. මෙයා දැන් කට්ටියත් එක්ක ගහ ගන්න යනවා. මෙයාට මරණ එක ප්‍රශ්නිකුත් නැහැ. මෙයා නිකන් සම්පූර්ණ ෆුල් වයලන්ට් කැරක්ටර් එකක් වෙලා තින්නේ. ඒ කොච්චර වයලන්ට් දේවල් මෙයාගේ ඇඟෙන් එලිට පැන්නත් එයා තාමත් අර පරණ කෙනා විදිහට අල්ලගෙන ඉන්න try එකක් දෙනවා. එතකොට මේ කායි ගත්තාම පස්සේ එයාත් ඒ වගේම එයා හිටියේ මේ ආමිෂ් කට්ටියත් එක්ක ආමිෂ් කල්චර් එක. එතකොට ඒගොල්ලෝගේ තියෙන වෙනම සිස්ටම් එකක්. කායිගේ පවුලේ තිබ්බ ප්‍රශ්නයි එයා එක විඳපු එක්ස්පීරියන්ස් වලනේ කායි ඇවිල්ලා ෆුල් වයලන්ට් සයිකෝ කැරක්ටර් එකක් වෙනවා වගේම එයාගෙත් අර පොඩි පොඩි දේවල් තියෙනවානේ. එයා ෆැමිලි එකට තාම අර බර මේකක් තියෙනවා. කියන්නේ අර රූට්ස් වලට එයා ආපු තැන ගැන කායිට පොඩි අර හැඟීමක් කියලා එකක් තියෙනවා. කායිට කොච්චර මේක තිබ්බත් ඒගොල්ලෝගේ ආමිෂ් ෆැමිලි එකේ කට්ටියත් එක්ක ආයියාට ඒකට යන්න බෑ. මොකද එයා වෙතනින් එලවලා දාලා ඉවරලා ඉවරයි. අන්න ඒකයි මේ කායිගේ ලූකස්ගේ තියෙන පොඩි සමානක්. මේ දෙන්නටම ඕනි අර ඒ දෙන්නට අයිති කරගන්න බැරි දේ. ඒ වුණාට ලූකස් හුඩ් ගත්තාම පස්සේ එයාට තාම තියෙන අර කලින් හිටපු කෙනාගේ වගේ පොඩි මේකක්. එයා try කරනවා අර කලින් හිටපු එකාගේ තිබ්බ අර හොඳ ගතිකුන් ටික තියාගන්න. ඒත් මේ මිනිහට ඒක කරන්න අමාරුයි. මොකද මොන දේ කරන්න ගියත් පටගාලා මිනිහගේ වයලන්ස් සයිඩ් එක ලීට පයින් හින්දා. ඒ වගේම තමයි මේ දෙන්නම ඇවිල්ලා ලෝන්ලි කැරක්ටර්ස් දෙයක්. කොච්චර ලොකු බොස් කෙනෙක් වුණත් මෙයාට මොන පව එක තිබ්බත් ඒ දෙන්නම ලෝන්ලි කැරක්ටර්ස් දෙයක්. ඒ දෙන්නටම ඕනි අර ඒගොල්ලන්ට කවදාවත් ලබා ගන්න බැරි දේ අයිති කරගන්න. මේ සීරීස් එකේ අනිත් කතා කරන්න ඕන ප්‍රධානම දෙයක් තමයි මේ ෆීමේල් කැරක්ටර්ස් වෙන්න විදිහට. ඔයගොල්ලෝ දන්නවනේ මේ සමහර ෆීමේල් කැරක්ටර්ස් නිකන් හරි ෆෝස් කරනවනේ අපිට. ඒ කියන්නේ නිකන් මෙයා තමයි සුපිරි වැඩ, මෙයා තමයි ඩයල් එක. මේ අපේ ගර්ල් පවර් සීන් එක වගේ මාරු විදිහට පුෂ් කරන්න try කරනවා. මේ සීරීස් එකේ එහෙන් අමුතුවෙන් පුෂ් කරන්න දෙයක් නැහැ. මොකද මේකේ ඉන්නවා හොඳ සුපිරි ෆීමේල් කැරක්ටර් සෙට් එකක්. ඒගොල්ලෝ බෑඩෑස් නිසා
ඒ අරෙන්ඩ නිකන් අර බලෙන් අපිට පුෂ් කරන්න දෙයක් නෑ මෙයා තමා වැඩ්ඩා මෙයා නිකං හෙමයි කියලා අමුතුවෙන් පුෂ් කරන්න දෙයක් නෑ කැරී ගත්තත් මේ ඉස්සරහටන රෙබ එකක් ගත්තත් අර නේටිව ඇමරිකන් කෑල්ල ගතත් මේ කවුරු ගත්තත් මේ කොලනියන් අර බෑඩස් කැරක්ටර්ස් මොකද එකක්කෙනගේ පර්සනල්ටි එක එකනාටත් වෙනස් ඉතින් මේ හොඳ කාරණ ඔක්කොමකවාගේ හොඳ නැති කාරණත් තියෙනවානි මට පර්සන්ලි ගත්තාම් පස පොඩිය වගේ ඒවා දෙක තුනත් තියෙනවා ප්‍රධානම එකත්තම මට හිතන විදිහට මේ නිකන් අර සෙක්සීන්ස් පොඩ්ඩක් වැඩි වගේ නිකන් ඒක එච්චර දාන්න ඕනේ නෑ නිකන් සමහර සීන්ස් මේ විනාඩි ගණන් තියෙන එක නිකන් අන්නෙසසරි. ඒ වගේම තව මට හිතිච්ච එකක් තමයි මේකේ අර ස්ටෝරි ලයින්ස් එකත් පොඩ්ඩක් වැඩි වගේ කියලා දැනනවා. මොකද මේකේ එක එක ජාති වල කට්ටිය ඉන්නවානේ. නේටිව් ඇමරිකන්ස්ලා ඉන්නවා, ගෑන්ග් මෙම්බර්ස්ලා ඉන්නවා, අන්තිම හරිය කාටෙල් එකෙන් එනවා. වයිට් පවය උන් සෙට් එකක් ඉන්නවා. ඕමෝම 68 ඉන්නවා. චර දැමීමේ අවශ්‍යතාවයක් නැද්දෝ කියලාත් නිකන් හිතුනවා මට. මොකද මේ සීරීස් එකේ තියෙන ෆුල් වයලන්ස් සීරීස් එකක්. හොඳේ මේක නිකන් මේ ලේ පෙරාගෙන කපා කොටාගෙන මරා ගන්න සීන්ස් ඈන කොටක් තියෙනවා. ඉතින් ඒවට සෙට් වෙන්නේ නැති කෙනෙක්ට සමහර මේක සෙට් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි නිකන් වයලන්ස් කියලා ෆයිටින් සීන්ස් එහෙම ගත්තාම පස්සේ අර යකී විදිහට නෙවෙයි නිකන් අර ෆුල් නිකන් සිනමැටික් එක්ස්පීරියන්ස් එකක් විදිහට තමයි මුන් මේක එකක් දාලා තියෙන්නේ. දැන් ඒ බලන්න නිකන් මෙන්න මේ ෆයිට් එකේ එහෙම මේකේ බම් මුන් දෙන්න ගහ ගන්නවා සෑන වෙලා මේ ඔක්කොම ටික රෙකෝඩ් කරලා තියෙන වන් ෂොට් එකකින් අර නිකන් කට් වෙන කෑලි මුකුත් නැහැ. එක දිගට මේ වන් ෂොට් එකෙන් ඔක්කොම රෙකෝඩ් කරලා තියෙන මේ දෙන්න මේ ගහගෙන ඉවරනකම්. ඉතින් මේ සීසන් 4 පුරාට මේ සීරීස් එක යන්නේ මේ ලූකස් හුඩ් කියන කැරක්ටර් එකත් එක්කනේ. මෙයා මේ ලූකස් හුඩ් වෙන්නේ අර ෂෙරිෆ් කින් ඩෙන්ටිටි එක ගත්තට උනාට මේ මනුස්සයාගේ ඇත්ත නම් මොකද්ද කියලා මේ සීරීස් එකේ කොහෙවත්ම තැනක කියන්නේ නැහැ. එතකොට මේ සීරීස් එකේ නිකන් අර කලර් පැත්තට ගියොත් එමේ ඒකෙනුත් පොඩි සිම්බලිසම් ටිකක් තියෙනවා. දැන් කායි ප්‍රොක්ටර් වගේ ඉන්නේ වර්තින නිකන් පොඩ්ඩක් නිකන් අර බ්ලැක් ඇන්ඩ් වයිට් වගේ ලයින් එක සීන් එක. ඒක ඔයගොල්ලෝ බැලුවොත් එමේ හිතන්න පුළුවන්. පොරක නිකන් අර ෆේත් එක කියන විශ්වාසෙයි එයාගේ ක්‍රයිම් එකයි අතර තියෙන නිකන් අර යුද්ධයක් වගේ සීන් එකක් තමයි මේකෙන් නිකන් පෙන්වන්නේ. ඒ වගේම මේ ලූකස් ඉන්න සීන් වලදී ඒකෙත් තියෙන නිකන් මියුටඩ් කලර්ස් වගේ නිකන් අර එයා නිකන් අර ග්‍රේ zone එකේ ඉන්න කෙනේ අර බ්ලැක් උත් නෙවෙයි වයිට් උත් නෙවෙයි. එයා නිකන් අර මැද වගේ නේ. හොඳත් නෙවෙයි නරකත් නෙවෙයි. හොඳ නරක නිකන් මැද වගේ නිකන් අර මැද්දේ පාර යන ඩයලොග් වගේ. එතකොට මේ ජොබ් වගේ කෙනෙක් ගත්තාම පස්සේ ජොබ් ඇවිල්ලා ඩ්‍රැග් ක්වීන් කෙනෙක් ඒ මිනිස්සයා කෙලින්ම නිකන් දන්නවනේ. ඒක තමයි මේ ජොබ් පේන හැම වෙලාවකම නිකන් අර නිකන් බම් වගේ සීන් එක නිකන් ෆුල් කලර් එයා ඉන්න හැම සීන් එකක්. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහලා මේ සීරීස් එක බලන්න මහ ලොකු වෙලාවක් යන්නෙත් නැහැ නේ. එක සීසන් එක එපිසෝඩ් 10යි සීසන් 4යි දිනක නිකන් ඩින්ඩින් ගාලා බල්ලි ඉවර ගන්න පුළුවන් සීරීස් එක. අනිත් එක බලනකොට කම්මැලි හිතෙන්නෙත් නැහැ. මොකද නිකන් අර නිකන් වල්පල් විදියට නිකන් ඔහේ නිකන් කැරක්ටර්ස් තියෙන එකත් මේ කැරක්ටර්ස් නිකන් ලස්සන ඩෙප්ත් එකත් එක්ක තියෙන කැරක්ටර්ස්. ඊට මේ බ්‍රොක් ලෝඩස් වගේ කට්ටිය. ඒ වගේම මේ ෂුගර්, ඒ වගේම බර්ටන් ගත්තාම පස්සේ පොරවිලා නිකන් බේබි ෆේස් කිලර් වගේ. මේ අයගේ කන්නඩ දෙක ගැලවුත් ඉතින් දුවන්න තමයි තියෙන්නේ. ඒ වගේම කර්ඩ්ගේ මල්ලි කැල්වින් බංකර්. මේ ඔක්කොම ලැබිලා නෙක්ස්ට් ලෙවල් කැරක්ටර්ස්. ඉතින් මේ සීරීස් එකේ මගේ නම් ෆේවරිට් කැරක්ටර්ස් කීප දෙනෙක්ම ඉන්නවා. ඉතින් ලූකස් හුඩ් කොහොමත් ෆේවරිට් කෙනෙක්. ආයි නිකන් සබ් කැරක්ටර්ස් ගත්තාම පස්සේ අනිවාර්යෙන් ඉන්නවා ජොබ්. පොර ඇවිල්ලා මේ සීරීස් එක නිකන් පිට උඩ තියාගෙන කැරි කරපු ඩයලොග් එකගේ පොර තමයි මේ සීරීස් එක ඇදගෙන ගියේ. උගේ මොකද සීන්ස් මාරම ඉන්ටරෙස්ටිං. අන්තික ඌ ඉන්න කෑලි මාර ෆන් බලන්නත් පට්ටාත. ඒ වගේම අනිත් මගේ ෆේවරිට් කැරක්ටර් කැලිලා කර්ඩ් බංකර්. පොරත් නිකන් සුපිරිම කැරක්ටර් එකක් තමයි. ඒ කැරක්ටර් එක ඩිසයින් කරලා තියෙන විදිහයි මේ එයයි යාගේ බ්‍රදර්ගේ තියෙන මේ වලි සීන් ගත්තත් ඒ යාගේ තියෙන ඩෙන්ටිටි එක ගත්තත් ඒ කැරක්ටර් එකත් ලස්සන්ටම මේ ලියපු කැරක්ටර් එකක් කියලා මට හිතෙනවා. ඉතින් ලැජ්ජෙන් එපා මේ සීරීස් එක කියලා ඩවුන්ලෝඩ් කරලා බලන්න වෙලාවක් තියෙනවා නම් නැත්තම් ස්ට්‍රීමින් සර්විස් වල බලන කට්ටියට ප්‍රයිම් වීඩියෝ එකේ බලන්න පුළුවන්. ඒකේ තියෙනවා මේක. ඉතින් ආයෙමත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මම ඔයගොල්ලන්ගේ හොස්ට් යුගාන්.